තමයි අපේම ගස්වල කඩපු පොල් වලින් ඒ පොල් වේලෙන්න තියලා පොල් හොඳට වේලලා අපේම ගෙදර මැෂින් එක හිඳගත්ත පොල් තෙල් තමයි මේ තියෙන්නේ. මේ තමයි නියම පිරිසිදු පොල්. දැන් අපි සමහර වෙලාවට කඩවල වලින් ගේනෝ නේද පොල් තෙල් පිරිසිදුයි කියලා. ඒවා සමහර විට ඒවට තියෙනවා කෙමිකල්ස් දාන. පාම් ඔයිල් ඊටමතරව ඔය පොල් කුඩු වලින් කොටපු පොල් වලට කෙමිකල් එක දාලා තමයි මේ වගේ කලර් කරලා කඩවල වල විකුණන්නේ. නමුත් මේ තියෙන්නේ 100% ගමේ හදපු ගමේ මෝල් වල ඉඳපු පොල් තෙල්. මේ කරන්නේ අපි පොල් තෙල් හිඳගෙන ගෙනාවු භාජනයෙන් අපේ බෝතල් වලට වක් කරගන්න ආකාරය තමයි. ඉතින් මේ වගේ පිරිසිදු පොල් තෙල් අපේ ආහාරයත් සමග ගත්තයි කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි පුළුවන් තරම් පිරිසිදු පොල් තෙල් පරිභෝජනයට හුරු වෙමු. ඒ නිසා අපි අනිත් කට්ටියන්ටත් මේක දැනගන්න ෂෙයා කරන්න. බොහොම ස්තුතියි.